this is Sadmi and welcome back to my YouTube channel. මම ඔස්ට්‍රේලියාවල ඉගෙන ගන්න international student කෙනෙක්. මම study කරන්නේ Bachelor of Nursing and මම දැන් ඉන්නේ third year එකේ. ඉතින් මේ vlog එකේ තියෙන්නේ අපේ university එකේ orientation week එක. ඉතින් මම මේ අවුරුද්දෙත් ඒකේ volunteer කරනවා. ඉතින් මම ගිය අවුරුද්දෙත් volunteer කරපු වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලා බැලුවේ නැත්නම් ඒකත් බලන්න. දැන් වෙලාව 8:30යි. මුලින්ම මම volunteer කරන t-shirt එක අරගෙන ඒකට change වුණා. අද තමයි orientation week එකේ first day එක. එතකොට මේ orientation එක institutes වලට බෙදලා තියෙන්නේ. අද orientation එක තියෙන්නේ institutes දෙකකට විතරයි. එතකොට ස්ටුඩන්ට්ස් ලව ඒ ලෙක්චර් තියටර්ස් වලට ඩිරෙක්ට් කරන්න තමයි අපිට මුලින්ම තියෙන්නේ. මේන් ඔරියන්ටේෂන් එකෙන් පස්සේ 10:30 විතර වෙනකන් ස්ටුඩන්ට්ස්ලා ආවා චෙක් ඉන් වෙන්න. ඊට පස්සේ යාළගේ ස්පෙસિෆික් ඔරියන්ටේෂන්ස් වලට යන්න. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ගියා. 10:30 වුණාත් මට නම් ටිකක් තාම නිදිමතයි. anyways චූටි බ්‍රේක් එකකින් පස්සේ අපි ආයෙත් වැඩ පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඩ්‍රින්ක්ස් වගේක් මේ කෝල්ඩ් බොක්සස් වලට දාන්න තිබ්බා. අපි ඊට පස්සේ ඒකත් ඉවර කරලා ඔසී ටේස්ටිං ස්ටේෂන් එකක් හැදුවා. ඉතින් මේක ඔරියන්ටේෂන් එකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක් ඔස්ට්‍රේලියන් ස්වීට්ස්. මේ විදිහට clubs and societies වලටත් ස්ටෝල්ස් තියෙනවා. ඉතින් මේ තියෙන අපේ nursing club ස්ටෝල් එක. මේ ඔක්කොම තියෙන freebies. මම ගොඩක් කලා මෙතන හිටියේ. ඉතින් මට අනිත් clubs and stores වීඩියෝ කරන්න බැරි වුණා ඒ නිසා. තව wildlife display එකකුත් තිබ්බා මේ විදිහට. ඉතින් day 1 එක ඉවර වුණේ මෙන්න මේ විදිහට. and it's day 2. day 2 එකේදී නම් මං ගියේ breakfast time එකට. ඉතින් මුලින්ම අපි breakfast අරගෙන තමයි වැඩ පටන් ගත්තේ. අදත් කලින් දවසේ වගේම lecture theatres වල orientations තිබ්බා. ඉතින් මේ තියෙන්නේ එක orientation එක institute එකක. ඉතින් ගොඩක් universities වල orientation එක mandatory කරලා තියෙනවා. මොකද orientation එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. university එක ගැන, university එකේ offer කරන services ගැන. අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ආවම අපි එන්නේ අලුත්ම එන්වයරන්මන්ට් එකකට. ඉතින් අපිට මෙතන ඇවිල්ලා ඇඩ්ජස්ට් වෙන්න, එතකොට දේවල් දැනගන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔරියන්ටේෂන් එක ගොඩක් වැදගත්. ඉතින් මේ තියෙන්නේ අපේ ඔරියන්ටේෂන් වීක් එකේ 3 වෙනි දවස. අද තියෙන්නේ ෆ්ලෑෂ්බැක් ෆෙස්ට් එක. මේ දුමක් වගේ ඔයාලට පේන්නේ ඇබොරිජිනල් ස්මෝකින් සෙරමනි එක. මේක ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් කරන ට්‍රැඩිෂනල් ප්‍රැක්ටිස් එකක්. වෙල්කම් එකක් විදිහට and ආශිර්වාදයක් විදිහට. ඉතින් අද ගොඩක් ෆන් ඉවෙන්ට්ස්, freebies, free food තමයි තිබුණේ. මෙතන අයිස්ක්‍රීම් ට්‍රක් එකේ මාත් අයිස්ක්‍රීම් එකක් අරගෙන ආවා. ඉතින් මේ විදියට තමයි ඔරියන්ටේෂන් වීක් එක ඉවර වුණේ. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ආයේ vlog එකකින් හම්බ වෙනකම් මං කින් එන්න. bye.